එකට සිලෙක්ට් වෙලා ඉන්නවා කියලා. ඔන්න අද තමයි අපේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරේ. ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් දවසේ, ඒ කියන්නේ හරියටම පෙබරවාරි 4 දෙමව්පියනුත් එක්ක අපිට එන්න කියලා පොඩි මීටින් එකක් වගේ තිබුණා. ඊට පස්සේ පෙබරවාරි 5 ඉඳලා තමයි අපේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. අපි බලමුද පළවෙනි දවසේ මොකද වුනේ කියලා. පළවෙනි දවසේ ලොකු ක්‍රවුඩ් එකක් හිටපු නිසා අපිව ගත්තේ මේ ධර්මාලෝක කියන හෝල් එකට. එදා ගොඩක් ළමයිගේ අම්මලා තාත්තලා දෙගොල්ලම ඇවිල්ලා හිටියා. නමුත් හෝල් එකේ දාන්න පුළුවන් සීමාවත් එක්ක එක ළමයෙක්ට අම්මා හෝ තාත්තා තමයි ඇතුළට ගන්න දුන්නේ. පේනවනේ ඔයගොල්ලන්ට ඒ ඉඳලත් කොච්චර ක්‍රවුඩ් එකක් මේක ඇතුලේ එදා ඉඳලාද කියලා. මම කැලණියේ කැම්පස් එකට ආපු ෆස්ට් ටයිම් තමයි මේක. මම මීට කලින් කැලණියේ කැම්පස් එක ළඟින් ගිහිල්ලවත් දැකලවත් තිබුණේ නැහැ. මේන්නේ මගේ අම්මා. පළවෙනි දවස් ඔය විදිහට තමයි ගෙවුනේ. දැන් මේ හෝල් එකේ ඉඳලා එළියට යන ගමන් ඉන්නේ. හෝල් එකේ එහා පැත්තේ තියෙන්නේ ග්‍රවුන්ඩ් එක. මේ තමයි අපේ ඔරියන්ටේෂන් එක පටන් ගත්ත ෆස්ට් ඩේ එක. Here at University of Canada. එසේනම් මෙම සුවිශේෂී අවස්ථාව ආරම්භ කරමින් මෙහි පැමිණ සිටින ඔබ සියලු දෙනා පිළිගැනීම උදෙසා පිළිගැනීමේ කතාව සිදු කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ මාසයකටත් විතර පස්සේ. අපේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක සති 2ක් තිබුණා. හරියටම වැලන්ටයින්ස් ඩේ එක දවසේ තමයි අපේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක ඉවර වුණේ. ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකේදී අපිට මෙන්න මේ ට්‍රීට්ස් හම්බ වුණා. ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක අපේ ඉවර වුණේ ස්පෝර්ට්ස් ඩේ එකක් එක්කම කල්චරල් ෂෝ එකකුත් තියලා. මම ඒකේ බ්ලොග් එකත් ඉස්සරහට ගේන්නම්. ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකේදී අපේ කැම්පස් එකේ තියෙන ගොඩාක් තැන් අපිට හඳුන්වලා දුන්නා. එතකොට අපේ ලෙක්චර්ස්ලා අපිට අවශ්‍යම වන දේවල් ඔක්කොම ගැන අපිට හොඳ පැහැදිලි කිරීමක් කරලා දුන්නා. මේ අපේම සීනියර් අක්කා කෙනෙක් ඇවිල්ලා අපි වෙනුවෙන් කියපු සින්දුව. ඒ වගේම මේ ලස්සන ඩාන්ස් එකත් අපි වෙනුවෙන් ලෑස්ති කරලා තිබුණා. මේ දැන් මං ඉන්නේ ධර්මාලෝක හෝල් එකෙන් එළියේ. මේකත් අපිට ඔරියන්ටේෂන් දවසකම අපේ සීනියර් අක්කලා අයියලා අපිට දුන්න ට්‍රීට් එකක්. මට හරියටම කවදද දුන්නේ කියලා නම් මතක නැහැ. ඔයාලට ගොඩාක් ස්තුතියි අක්කේ අයියේ අපිට මේ දුන්න ට්‍රීට් එකට. මේ තියෙන්නේ අපේ ෆැකල්ටි එක. මේ මගේ කැම්පස් එකේ මුලින්ම මට හම්බුණ යාළුවෝ ටික. මේ කැම්පස් එකේ චූටි කොටසක්. ඔයාලත් කැම්පස් එන්න වැඩ කරන්න ඕන හරිද? එහෙනම් අදට මං ගිහින් එන්නම්. තව ඉන්ට්‍රස්ටිං vlog එකකින් ආයෙත් හම්බ වෙන්නම්. බයි.